DFCC බැංකුව 2026 අවුරුද්දට අලුත්ම රැකියා අවස්ථා ගොඩක් විවෘත කරලා තියෙනවා. ඉතින් A-level ඉවර කරලා හොඳ රස්සාවක් හොයන කෙනෙක්ට හරි එමත් නැත්නම් දැනටමත් මේ ශාස්ත්‍රීය පළපුරුද්ද තියෙන කෙනෙක්ට හරි මේ අවස්ථා ගොඩක් වටිනවා. හොඳයි. ඉතින් බැංකු ශාස්ත්‍රයේ ස්ථාවර වෘත්තියකට අඩිතාලමක් දාන හිතාගෙන ඉන්නවනම් මේක තමයි හොඳම වෙලාව. අපි බලමු DFCC බැංකුවෙන් ලැබිලා තියෙන මේ chances මොනවද කියලා. හරි. අපි මේ විස්තර ටික පිළිවෙලකට බලමු. මුලින්ම බලමු DFCC බැංකුවේ තියෙන jobs මොනවද කියලා. ඊට පස්සේ ඉස්කෝලේ ගමන ඉවර කරපු අයට තියෙන chances මොනවද? ඒ වගේම පළපුරුද්ද තියෙන අයට තියෙන තනතුරු මොනවද කියලාත් වෙන වෙනම බලමු. අන්තිමටම මේ හැම දෙයකටම කොහොමද හරියටම ඇප්ලයි කරන්නේ කියලාත් පැහැදිලි කරනවා. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු රැකියා ලෝකෙට අලුතින්ම එන ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක්ට DFCC බැංකුවෙන් තියෙන අවස්ථා මොනවද කියලා. මෙතනදී ප්‍රධාන වශයෙන් වැඩසටහන් දෙකක් තියෙනවා. එකක් තමයි පුහුණු සහකාර. ඒ කියන්නේ trainee assistant program එක. අනික තමයි internship එක. ඒ කියන්නේ සීමා වාසික පුහුණු වැඩසටහන. අපි බලමු මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. පුහුණු සහකාර තනතුරට නම් ඉලක්ක කරන්නේ ගොඩක් වෙලාවට තරුණ අයව. ඒ නිසා තමයි වයස අවුරුදු 23ට අඩු වෙන්න ඕනේ කියලා කියන්නේ. අධ්‍යාපන සුදුසුකම් විදිහට බැලුවොත් O-level වලදී අනිවාර්යෙන්ම maths සහ English වලට credit එකක් තියෙන්න ඕනේ. ඒ වගේම A-level විෂයන් 3කින් පාස් වෙලා තියෙන්නත් ඕනේ. අනිත් එක තමයි බැංකුවක වැඩ කරනකොට මිනිස්සු එක්ක කතා බහ කරන්න වෙනවනේ. ඉතින් හොඳට කතා කරන්න, අදහස් හෝමාරු කරගන්න පුරවන් හැකියාවක් තියෙන එකත් ගොඩක් වැදගත්. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන නියමම දේ තමයි හොඳ පඩියක් දීමනා වගේ දේවල් ලැබෙනව විතරක් නෙවෙයි බැංකු ක්ෂේත්‍රය ගැන මුල ඉඳලම ලොකු පුහුණුවක් දෙන එක. ඒ කියන්නේ මේක නිකම්ම ජොබ් එකක් නෙවෙයි කැරියර් පාත් එකටම හොඳම පදනමක් දාගන්න පුළුවන් තැනක්. ඊළඟට තියෙනවා internship එක. මේක මාස 6ක ප්‍රෝග්‍රෑම් එකක්. O-level හරි A-level හරි ඉවර කරපු කෙනෙක්ට බැංකුවක වැඩ කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙන නියම chance එකක්. හරි. දැන් අපි හැරමු දැනටමත් බැංකුව හරි මූල්‍ය ක්ෂේත්‍රයේ හරි වැඩ කරලා පළපුරුද්ද තියන අයට DFCC බැංකුවෙන් තියෙන අවස්ථා මොනවද කියලා බලන්න. මේ ටේබල් එක බැලුමම පේනවා ඇති. පළපුරුද්ද තියෙන අයට විවිධ මට්ටම්වල jobs තියෙනවා. අවුරුදු 8ක වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕන නීති කළමනාකාර තනතුරේ ඉඳලා අවුරුදු 3ක් 4ක් එක්ස්පීරියන්ස් එකකින් ඇප්ලයි කරන්න පුළුවන් තනතුරු දක්වාම තියෙනවා. හරි අපි දැන් මේ එකින් එක ගැන ටිකක් විස්තරාත්මකව බලමු නේද? මුලින්ම බලමු නීති අංශයේ කළමනාකාර තනතුර. මේකට අවම වශයෙන් අවුරුදු 8ක පළපුරුද්දක් ඕන වෙනවා. අපි බලමු මේකට අවශ්‍ය අනිත් සුදුසුකම් මොනවාද කියලා. මේක ටිකක් සීනියර් ලෙවල් පෝස්ට් එකක් නිසා සුදුසුකම් ටිකකුත් ඒ වගේම ඉහළයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි කොළඹදී ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් නොතාරිස් බලපත්‍රයක්ුත් අනිවාර්යයි. මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් එක්කම කෝපරේට් ලෝ පැත්තෙන් අවුරුදු 8ක එක්ස්පීරියන්ස් එකක් තියෙන්නත් ඕනේ. නීතිය ගැන මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒක තෝරාගැනීමේදී අමතර වාසියක් වෙනවා. ඊළඟට තියෙන්නේ රිලේෂන්ෂිප් මැනේජර් පෝස්ට් එක. මේකට අවම වශයෙන් අවුරුදු 7ක පළපුරුද්දක් ඕන වෙනවා. හැබැයි ටෙක්නිකල් නොලෙජ් එකට වඩා දෙයක් DFCC බැංකුව මෙතනදී බලාපොරොත්තු වෙනවා. ටෙක්නිකල් ස්කිල්ස් වලටත් එහා ගිහින් DFCC බැංකුව මේ තනතුරට හොයන්නේ ඇත්තටම ප්‍රියමනාප විශ්වාසවන්ත සමාජශීලී කෙනෙක්ව. මොකද හිතන්න රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක්ගේ ප්‍රධානම රාජකාරිය වෙන්නේ කස්ටමර්ස්ලා එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් හදාගන්න එකනේ. ඉතින් ඒකට මේ වගේ ගුණාංග තියෙන එක හරිම වැදගත්. ජූනියර් එක්සිකියුටිව් තනතුරට බැංකුවක හරි ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක හරි අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් එකට අමතරව බැංකින් පැත්තෙන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඒක ලොකු දෙයක්. මොකද බැංකුවක ඇතුලේ වැඩ කරන විදිය ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. කන්ටැක්ට් සෙන්ටර් එකේ ටීම් ලීඩර් පෝස්ට් එකට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් ඕනේ. හැබැයි ඒ 4ෙන් අවුරුදු 2ක්වත් ටීම් එකක් සුපර්වයිස් කරලා තියෙන්න ඕනේ. මෙතන තියෙන විශේෂම දේ තමයි භාෂා 3ෙන්ම චතුර ලෙස කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන තුනම. මොකද ශ්‍රී ලංකාවේ ඕනෑම කස්ටමර් කෙනෙක්ට සර්විස් එකක් දෙන්න එතකොටනේ පුළුවන් වෙන්නේ. හරි. දැන් එහෙනම් බලමු මේ තනතුරු වලට කොහොමද හරියටම ඇප්ලයි කරන්නේ කියලා. මේ ස්ටෙප්ස් ටික හරියටම ෆලෝ කරන එක ගොඩක් වැදගත්. හරි ඇප්ලයි කරන විදිහ හරියම සරලයි. මුලින්ම තමන්ගේ CV එක අලුත්ම විස්තර දාලා අප්ඩේට් කරගන්න. ඊට පස්සේ DFCC වෙබ්සයිට් එකට ගිහින් එයාලගේ ඔෆිෂියල් ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ෆිල් කරන්න. අන්තිම ස්ටෙප් එක තමයි තමන්ගේ CV එකයි ෆිල් කරපු ඇප්ලිකේෂන් ෆෝම් එකයි දෙකම ඊමේල් කරන එක. මෙතනදී හරිම වැදගත් දෙයක් තියෙනවා. ඊමේල් එකේ සබ්ජෙක්ට් ලයින් එක විදිහට ඇප්ලයි කරන පෝස්ට් එකේ නම හරියටම දාන්න අමතක කරන්න එපා. නැත්නම් ඒක මිස් වෙන්න පුළුවන්.
මේකත් හරි. මතක තියා. අපි දැන් බලමු කොහොමද ඔබ නිවැරදිව මේ රැකියාව සඳහා අයදුම් කරන්න අවශ්‍ය අයදුම් පත්‍රය සහ අනිකුත් විස්තර බොහොම පහසුවෙන් ලබා ගන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ වෙබ් අඩවියට යන එක. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය රැකියා වර්ගය මෙතනින් තෝරා ගන්න එක. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මේකත් මතක තියාගන්න විශේෂයෙන්ම පළපුරුද්ද තියෙන අයට තියෙන සමහර තනතුරු වලට අයදුම්පත් බාර ගන්න අන්තිම දවස 2026 ජනවාරි 24. එකකින් වැඩිකල් ගන්න එපා, පුළුවන් තරම් ඉක්මනට ඇප්ලයි කරන එක හොඳයි. මේ ගැන තවත් විස්තර දැනගන්න අලුත්ම අප්ඩේට්ස් ගන්න පුළුවන් කොහොමද කියලා අපි දැන් බලමු. මේ හැම පෝස්ට් එකක් ගැනම සම්පූර්ණ විස්තර වගේම ඇප්ලිකේෂන් ෆෝම්ස් ඩවුන්ලෝඩ් කරගන්නත් www.rakia.online කියන වෙබ්සයිට් එකට යන්න පුරවන්. හැම ඔෆිෂල් ඩීටේල් එකක්ම එතන තියෙනවා. ඒ වගේම හැමදාම අලුතෙන් එන ජොබ් වේකන්සිස් ගැන ඉක්මනටම දැනගන්න ඕන නම් මේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. එතකොට කිසිම අවස්ථාවක් මගහැරෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කතා කරපු මේ අවස්ථාවලින් තමන්ගේ අනාගතයට කැරියර් පාත් එකට වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද? හොඳට හිතලා බලන්න. සුදුසුකම් తీරවනම් තවත් පරක්කු වෙන්න දියත් නැහැ. අයදුම්පත අදම යවන්න.